hello ළමයි welcome to my YouTube channel. ඉතින් මේ තමයි මගේ first video එක. ඉතින් first video එක නිසා මට ටිකක් හිතුණා ටිකක් special වුණොත් හොඳයි කියලා. ඒක නිසා අපි දැන් මේ යන්නේ අවුරුදු season එක නිසා family අවුරුදු උත්සවයෙන් තමයි පටන් ගන්න යන්නේ අපේ. ඉතින් බලමු අපි මොකද වෙන්නේ කියලා. මේ තමයි මගේ අවුරුදු fit එක. ඉතින් අපි අවුරුදු දවසේ පළවෙනිටම කරපු චාරිත්‍රය තමයි කිරි උතුරපු එක. මෙදා සැරේ අපේ ගෙදර කිරි උතුරුවේ අපේ ආච්චි. ඊට පස්සේ අපි කිරි උතුරුවට පස්සේ අපේ පොඩි ලොකු හැමෝම කැමති එක චාරිත්‍රයක් තියෙනවනේ කෑම මේසය හදන එක. ඉතින් අපි අපේ කෑම මේසෙත් ලස්සනට හැදුවා. ලස්සන අවුරුදු කේක් එකක් ගෙනල්ලා ඇවිදින් සූරිය මංගල්ලේ අපි ඊට පස්සේ පොල් තෙල් පහනත් පත්තු කරා අපේ කෑම මේසේ. ඔය එක එක්කෙනා පත්තු කරන්නේ ඒ අපේ ආච්චිගේ නංගිලායි එයාලගේ ළමයිනුයි ඒ වැඩිහිටි කට්ටිය තමයි. ඉතින් පොල් තෙල් පහන පත්තු කරලා අපි කෑම ගන්න චාරිත්‍රය ආරම්භ කළේ. අපි කෑම ගන්න චාරිත්‍රයත් ඉවර කරලා අපේ ෆැමිලි අවුරුදු උත්සවයට යන ලෑස්ති වුණා. ඒක අපේ ගෙදර නෙවෙයි තිබ්බේ නෑදෑගේ එක. ඒ නිසා අපි කෑම කන එකත් ඉවර කරලා ෆැමිලි අවුරුදු උත්සවයට යන්න හැමෝම ලෑස්ති වුණා. අපේ අවුරුදු උත්සවයට යන්න හදන්නේ. අපි අදින් එයාලා හැම තරංගයකටම ඕන කරන හැමදේම ලෑස්ති කරලා තිබ්බේ. අපේ පළවෙනි තරඟ උනේ අලියට ඇහැ තියෙන එක. මේ ඉන්නේ අපේ මාමගේ පුතා. එයාගෙන් ඉතින් පටන් ගත්තේ පොඩි අයගෙන් ඉඳන් ලොකු අයට. මෙයා තමයි ඉස්සලාම අලියට ඇහැ තියබ්බේ. රෑ අහසේ තරු ගානට දොර වී දෙන අනන්තයට සංසාරේ පතාපු මගේ ආදරේ මදි වුණාද ඉංගනිරියේ රැලි හදාපු සවන් පතට තෝඩු දාපු ඔය දෙතොලට හාදු දීපු මගේ ආදරේ මදි වුණාද නොවේ ඔකුලේ හිස තියාන සුරතඩියේ යත පුරාම සඳහිලියේ පෙම්. ඊට පස්සේ අලියට හැතියන ගියේ මට මෙතනදී වම දකුණ මාරු වෙනවා. මෙයාලා වමට කියද්දි මම හැරෙන්නේ හැමතිස්සෙම දකුණට. මට හිතාන්න බැරි වුණා කොයි පැත්තට හැරෙන්න ඕනි කියලා අන්තිමට. ඒනට මං කොහොම හරි අලියගේ ඇහැ ළඟටම තිබ්බා. ඒ සරදෙන ඇනෙත ළඟ රන්දා පෙම් රසෙනාගේ උඹ දැක මන දොල පින වෙන යාමේ නෝනේ ඇහුණද හිත කවි කියනවා මාගේ ඇගේ ලැමසෙල වෙනකොට ඉවසුම් නැනේ මාමේ වෙනවද දුව කරගන්නට වාහේ. ෆයිනලි කොහොම හරි මම ළඟටම තිබ්බා. මට මතක විදිහට මම තමයි දෙවෙනියටම ළඟටම තිබ්බේ. මට හරියට මතක නැහැ කවුද මේකෙන් දින්නේ කියලා නම්. ඒනට මං තමයි දෙවෙනියට ළඟටම තිබ්බේ. ඊට පස්සේ අපේ අම්මා තමයි අලියට හැතියන්න ගියේ. එයාත් කොහොම හරි තිබ්බා. මට හැමෝගෙම ක්ලිප්ස් දාන්න බෑ. මම පුළුවන් විදියට හැමෝගෙම එකතු කරලා ක්ලිප්ස් දානවා. ඊට පස්සේ අපේ මේ නංගිත් අලියට හැතියන්න ගියා. අපේ ඊළඟ තරඟ උනේ හැමෝම ආස කරන බැලුන් ඩාන්ස් එක. මේකෙත් මට වොයිස් එකක් කරන්න වෙනවා. මොකද මාරම සද්දේ. මෙයාලා කෑ ගහන හැමෝම. සමහරක් අය නටන්න දන්නේ නැහැ කියනවා. සමහරක් අය නටන්නේ හිටගෙන ඉන්නවා බැලුම් බෝලේ තද කරගෙන. මේකනුත් අපිට හරියටම දින්නේ කවුද කියලා තෝරගන්න බැරි වුණා. මොකද අන්තිමට කපල්ස් 3ක් ඉතුරු වුණා. 3 දෙනාගේම බෝලේ වැටුන්නේ නැහැ. ඒක නිසා අපිට 3 ගොල්ලන්ටම තෑගි දෙන්න සිද්ධ වුණා. මෙතනදී අපි සුදු අයියා යාගේ බැලුම් බෝලේ වට්ටගෙන හැමෝගේ ළඟටම ගිහිල්ලා වද දෙනවා, තල්ලු කරනවා, නටන්න කියලා බැලුම් බෝලෙත් වැටෙන විදිහට. රෑ අහසේ තරු ගානට දොර වී දෙන අනන්තයට සංසාරේ පතාපු මගේ ආදරේ මදි වුණාද
හදාපු සවන් පතට තෝඩු දාපු ඔය දෙතොලට හාදු දීපු මගේ ආදරේ මදි වුණාද ඔබේ උකුලේ හිස තියාන සුරතඩියේ හිත පුරාම සඳ එළියේ පෙම් පුරාපු මගේ ආදරේ මදි වුණාද ඔබේ උකුලේ හිස තියාන සුරතඩියේ හිත පුරාම සඳ එළියේ පෙම් පුරාපු මගේ ආදරේ මදි වුණාද අපේ ඊළඟ තරඟය උනේ ඉක්මනට බීම බොන කණ්ඩායම තෝරන එක. මේක කළේ අපි කණ්ඩායම් 3කට බෙදලා 10 වගේ. කවුද ඉක්මනටම බටෙන් බීම ටික බීලා ඉවර කරන කණ්ඩායම තමයි දිනුම හම්බුනේ. ඒ වුණාට ළමයි බටෙන් බොන්න බෑ. ඒ බටේ හෙනම හීනිය කියන දිග බටයක් අරගෙන ඒක කෑලි කෑල්ලට කපලා තමයි දුන්නේ. ඒක නිසා ඒක බී ගන්න හරි අමාරුයි. ඒක නිසා ඒක අමාරු තරඟයක් වුණා. මට මතක විදිහට දින්නේ 3 වෙනි කණ්ඩායම වෙන්න ඕනේ. මොකද මං හිටියේ 2 වෙනි කණ්ඩායම අපිට දිනන්න බැරි වුණා. ඒ තරගෙත් මාරම ෆනී ළමයි. ඒකෙත් මොකක් හරි ප්‍රශ්නයක් වුණා. ඒ කියන්නේ එක කණ්ඩායමකට කෝප 12ක් තියලා තිබිලා එකම එක්කෙනා දෙසරයක් බීලා තිබ්බා. ඕන බලනක අන්තිමට කට්ටිය කෑ ගහනවා. ඒක අසාධාරණයි කියලා කොහොම හරි එක කණ්ඩායමක් අපි තෝරගන්නවා දින්නේ කවුද කියලා. ඉස්සරහින් තියන්න. අනිත් ටික ඉස්සරහට කරන්න. අයියෝ ඉතුරු ඒ බටේ මේ බටේ මෙහෙම කරලා තියාගන්න. ඔව් බට මේ සමහර ඒවා එන්න. මේ හිර වෙනවා. හරි එනවා බබා එනවා. මේ බටේ මේවා කරගන්න. අය කවුද ඉන්නේ? අර බලන්න. මේ බටේ මේ අර හුලං ඇර අදින්න නැත්තම් අපේ ඊළඟ තරඟය උනේ වතුර බෝතල් වලට අතින් වතුර පුරව ගන්න එක. ඒකෙදි ළමයි එකෙත් කණ්ඩායම් 3කට බෙදලා කොහොම හරි 10 මට මතක විදිහට මේ වතුර අරගෙන එක එක්කෙනාගේ අතට පාස් කරලා දාන්න ඕනේ. ඒත් අන්තිමට යන්නේ හෙන පොඩ්ඩයි වතුර. ඒකෙන් වතුර පුරවන්න හරි අමාරුයි. ඒ කණ්ඩායම් වල පොඩි ලොකු හැමෝම ඉන්නාද පොඩි ළමයිගේ අතට වතුර දැම්මාම වතුර ටික හැලෙනවා. එතකොට අන්තිමට යන්නේ හෙන පොඩ්ඩයි. ඒ නිසා ඒකත් හරි අමාරුයි. හැබැයි මාරම ෆනි. කොහොම හරි ඉක්මනට අන්තිමට මේ අපේ රූල් එකක් ගෙනාවා. තමන්ගේ අතේ තියෙන වතුර ටික කෙලින්ම ගිහලා බෝතලෙට දාන්න පුළුවන් කියලා. එහෙම කරලා එක කණ්ඩායමක් දින්නවා. මැද කණ්ඩායමයි දැම්මම පෙන්නන කණ්ඩායම. එයාලා කොහොම හරි එයාලගේ අත්වලින් කොනේම ඉන්න කට්ටිය ගෙනල්ලා ඉක්මනට වතුර ටික පුරව ගත්තා. ඒ නිසා එයාලා දින්නා. ස්පෙක්ස් දෙක පුතේ අයින් කරගන්න. මේකට තියෙන පුරිනේ කොහොම හරි මේකෙ දින්නේ මේ මැද කණ්ඩායම මන් දැන් පෙන්නන යාලා ඉක්මනට කොහොම හරි වතුර ටික පුරව ගත්තා. අන්තිමට රූල් එකක් දැම්මා. කොහොම හරි
අපේ ඊළඟ තරඟේ උනේ කනාමුට්ටිය බින්දින එක. මේකේ ළමයි ස්පෙෂල් දෙයක් තියෙනවා. අපි එක කනාමුට්ටියට කොහොම හරි චොක්ලට් දාලා තියෙනවා. කොහොම හරි ඒ කනාමුට්ටිය තමයි මේ බිඳින්න ඕනේ. ඒතකොට තමයි තරඟේ දිනන්නේ. මුලින් සමහර කට්ටියට බිඳ ගන්න බැරි වුණා. කොහොම හරි අන්තිමට අපේ ලොකු මාමා තමයි ඒ කනාමුට්ටිය බිඳලා චොක්ලට් ටික බිමට වැට්ටුවේ. ඊට පස්සේ හැමෝම ගිහිල්ලා ඉක්මනට ඒ ටික හැදගෙන කෑවා. අවුරුද්දේ මේ එන අවුරුද්දේ නිල්ගොය මේ රන් කරල් පැහේ අපේ ඊළඟ තරඟ උනේ යෝගට් කැවීම. ඒකෙන් මං හිතන්නේ 10ක් 12ක් වගේ හැමෝම යෝගට් කැව්වා. එක්කෙනෙක්ගේ ඇස් වහලා අනිත් කෙනාට කවලා කොහොම හරි ඒ කෙනාව ඇදගෙන දුවන්න ඕනේ අන්තිමට. ඒකෙත් මට දිනන්න බැරි වුණා ළමයි. මම කවුපු කෙනාගේ මුළු මූණෙම යෝගට් එක. කොහොම හරි ඒකෙන් දින්නේ අපේ මල්කිනෙන්දයි චන්ඩි මාමයි. ඊට පස්සේ කරන්න තිබ්බේ බැලුන් පුපුරන තරඟේ. ඒකෙත් රූල්ස් ගොඩක් දාලා තිබ්බා. නියපොතු වලින් පුපුරන්න බෑ, තද කරලා පුපුරන්න බෑ කියලා. ඒත් ඒකෙන් දින්නේ අපේ තරුවයි. යාටම හිතා ගන්න බැරුණා කොහොමද බැලුන් බොලේ පිපුරුනේ කියලා. ලෝකෙට රහසේ ඉඳපන් පහසේ කෝකිස් අවුරුදු මේ මිස් අතේ නොමුදු එනවද මගේ ළඟට වස්තු හඳාන් බලලා හදමු පෝරු ඉකි බිට්ස් මහත පිට්ටු සාරියන්දන් දාලා වලලු ෂෝටි මැනික නටන වබන් අතල්ලලා දුන්නා තොත්තු අඟුරු වලට ළඟම පාට කළුලු ඊට වඩා මගේ මැනික සුදුලු මටම කැපෙන හොක්න කොහොම හරි තොප්පි තරගෙත් අපි තියලා ඉවර කරා. ඒකෙත් හරියට මතක නෑ කවුද දින්නේ කියලා නම්. සංගීත පුටු තරගෙන් අපි ලස්සනට ඉවර කරා. ඊට පස්සේ ළමයි ජොලිම තරගෙ තමයි මේක. බැලුම් බෝලෙට වතුර පුරවලා ඒක පාස් කරගන්න ඕනේ. පාස් කරන්න එක පැත්තකින් කට්ටිය පිටිපස්සට යන්න ඕනේ. ඩිස්ටන්ස් එක වැඩි වෙන්න ඕනේ. කොහොම හරි ඒකත් මාරම ෆනි වුණා. සමහරක් අයගේ බැලුම අතෙන් පිපුරුණා වතුරත් එක්කම. මගේ සෙනායගෙන් නම් බෝල පිපුරුනේ නැහැ. හැබැයි මම දාද්දි යට අල්ලගන්න බැරුව ඒක බිමට වැටුණා. ඒක නිසා මායයි අයින් වුණා. මේකෙත් හරියටම මතක නැහැ ළමයි. ගොඩක් තරඟ තිබ්බ නිසා අන්තිමට ඔය තෑගි දෙද්දි තමයි අපි දන්නේ කවුද හරියටම දින්නේ කියලා හැම තරඟකින්ම. මේ තරගෙට තමයි ළමයි අපිට ගොඩක්ම වෙලා ගියේ. මොකද ඩිස්ටන්ස් එක ඈත් වෙවි ඉතින් ඩිස්ටන්ස් එක තියාගෙන ගොඩක් ළමයි කරන්න උනා. බෝල වැටෙනකුනුයි බෝල පිපෙරෙනකුනුයි. ඉතින් එහෙම තමයි අපේ බැලුම් තරගෙත් ඉවර වුණේ ළමයි. රැයහසේ තරුගානට දුර වී දෙන අනන්තයට සංසාරේ පතාපු මගේ ආදරේ මදි වුණාද ඉංගනිරියේ රැලි හදාපු සවන් පතට තෝඩු දාපු ඔය දෙතොලට හාදු දීපු මගේ ආදරේ මදි වුණාද නොවේ උකුලේ හිස තියාන සුරතලියේ හිත පුරාම සඳ එළියේ දෙම් පුරාපු මගේ ආදරේ මදි වුණාද නොවේ උකුලේ හිස තියාන සුරතලියේ හිත පුරාම සඳ එළියේ දෙම් පුරාපු මගේ ආදරේ මදි. ඊට පස්සේ තමයි පිරිමෑගේ කබාදින තරක පටන් ගත්තේ අපි. ඒකේ කණ්ඩායම් දෙකකට බෙදුනා විවාහක අවිවාහක කියලා. 3 සැරයක් තිබ්බා. කොහොම හරි සැර දෙකේම දින්නේ අවිවාහක අය.
ඉතින් කොහොම හරි පළවෙනි සැරේ යාලා පැරදුනා. ඒ වුණාට ඊළඟ වට දෙකේම දින්නේ අවිවාහක අපේ කොල්ල සෙට් එක. ඊට පස්සේ කබෑද්දේ විවාහකයි අවිවාහක කණ්ඩායමයි කොහොම හරි අපිට විහිළු කරාලම අපි පැරදෙනවා කියලා ඒත් අපි තමයි අන්තිමට දෙන්නේ අවිවාහක කණ්ඩායම. ඊළඟ තරඟේ උනේ ගෝනියෙන් පනින එක. ඒක නම් මාර ලස්සනට අපේ ජෙනී පයින්නවා කැංගරුවෙක් වගේ. එයා තමයි දින්නේ. ඔයාලට ඉතින් වීඩියෝ දකිද්දි තේරෙනවා. කොහොම හරි ළමයි අපිට නොදැනීම ඉක්මනට හවස් වුණා. ඊට පස්සේ අපි කරේ ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කරපු එක. කොහොම හරි ඒකේ මම හිතා මට මතක විදිහට 201ක් වගේ ඇට තිබ්බා. එතකොට අපි ටැග් දුන්නේ ආසන්නම ගානට. ගොඩක් අය ඉතින් ආසන්නව දෙන්නෙක් වගේ කියලා තිබ්බා ආසන්නව. හැබැයි ඒකෙන් මට මතකෙදි 200 තමයි ආසන්නම තිබ්බේ. ඒකත් මම හිතන්නේ දින්නේ අපේ ගෝනිය ලස්සනට පැනපු ජෙනී මල්ලි තමයි. मार लकी हुए याद यार पार्ट ආසන් දෙන්න වෙනවා. ඔව් ආසන්. ඊට පස්සේ ළමයි හොඳම බඩ තෝරපු තරංගේ තමයි තිබ්බේ. ඒක නැතිනම් කොහොමත් අපේ පියන්ත මාම හැමදාම නිර්දේශ වෙනවා. ඒකෙන් දිනන්න වෙන කාටවත් බෑ. ඉතින් එයා තමයි ඒකේ හැමදාම තෑග්ග ගන්නෙ කොහොම හරි. එයාගේ බඩ තමයි ඉතින් ලොකුම බඩේ දත්. අයින් වෙන්න FB දාන්න එපා කිව්වට හොඳම බඩේ මං කොහොමද නොදා ඉන්නේ ළමයි. ඉතින් මං කොහොම හරි මගේ vlog එකට ඒක දැම්මා. මේ කරමුවා. පියන්තේ එක. නෑ ඕගලන්ට කියන්න බෑ. ඔවත් යන්න. මගේ නෑනේ බඩ. මගේ බඩ නෑ. නැත්තම් මං එනවා. බඩ නෑ. සාමාන්‍ය විදිහට ඉතර බඩක් තිබුණ නෑනේ උදේ. හොඳට උස්ම ගන්න. නෑ වැඩි බඩ. ළඟට ගිහින් වීඩියෝ කරනවා. බඩවල කසම ගලන්න ඕනේද? මෙයාත් ඉන්න අපි මේ මේ පිටේ බලන්න බලන්න. නෑ මගේ දෙකම බලන්න ගියා. අපි කො විනිශ්චය දෙන්න ටක්කා විනිශ්චය දෙන්න. මොකද ඉන්න අමාරු දුස්ම කරගෙන. අපි තුන් දෙනාගේ වාගේ නෝමල් ඉන්න. ඒකම ටික. නෝමල් ඉන්න. හරි ඒක තීරණය කරා ඒක අරකට ටැග් දෙන්න. රීබුල් පොත්ගල කමිටුවෙන් තීරණයක් ගත්තා අපි ටැග් දෙනවට කියන්න. හරි. දැන් තීරණය කොහොම හරි අපේ අන්තිම තරඟේ උනේ හොඳම තට්ටේ තෝරන එක. ඒකෙත් මං හිතන්නේ 3 දෙනෙක් වගේ තමයි හිටියේ. ඒකෙන් දින්නේ අපේ ජයසියා. ඒකෙත් තෝරන්න හිටියේ ආන්ටි කෙනෙක්. ඒ ආන්ටිට කිව්වා හැමෝම තට්ටේ හැම කෙනාගේම අල්ලලා හොඳම තට්ටේ තෝරන්න කියලා. ඉතින් යා තේරුවේ අපේ ජයසියාගේ තට්ටේ. ඉතින් ඒක තමයි හොඳම තට්ටේ. බලන්න දෙන්නේ මේ යකා නිකන් මේ තරගයේ ජයග්‍රහණය කරපු කණ්ඩායම් දෙකට මම ගෞරවයෙන් ආරාධනා කරනවා. කාන්තා කණ්ඩායම අවිවාහක කණ්ඩායම ආරාධනා කරනවා. කාන්තා කණ්ඩායම අවිවාහක කණ්ඩායම කොහොම හරි ළමයි අපි අන්තිමට තරඟට ඉවර කරලා තෑගි බෙදන්න පටන් ගත්තා. එවල ළමයි ලයිටින් සරියට ආවේ නැහැ. කොහොම හරි අකුණක් ගහලා කරන්ට් එක ගියා.
ඉතින් එහෙම තමයි අපේ අවුරුදු උත්සවය ඉවර වුණේ. ඉතින් මම අන්තිමට දාන අවුරුදු උත්සවයේ ලස්සන ෆුල් ක්ලිප් එකක්. එහෙනම් අපි ඊළඟ vlog එකකින් හම්බෙමු. බයි බයි ළමයි. අවුරුදු ආවා නව අවුරුදු ආවා අවුරුදු ආවා නව අවුරුදු ආවා මක්මාසේ මංගල්ලේ ආවා ඉර බුදු මල් පෙති අතුවක නැනේ කාගේ කිත් තුල සම්පත ඉන්නේ අවුරුදු ආවා නව අවුරුදු ආවා අවුරුදු ආවා නව අවුරුදු ආවා මක්මාසේ මංගල්ලේ ආවා ඉර බුදු මල් පෙති අතුවක නැනේ කාගේ කිත් තුල සම්පත ඉන්නේ